අයිබෝවන් දකුණු කොරියාවේ රැකියාවක් කරනවා නම් වැටුප ගැන නිවැරදිව දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ඉතින් මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ 2026 අවුරුද්දට අලුතින් එන අවම වැටුප් නීති ගැනයි. විශේෂයෙන්ම විදේශීය සේවකයන්ට මේක බලපාන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. මුලින්ම 2026ට එන අලුත් වැටුප. ඊළඟට මූලික වැටුපට අමතරව ලැබෙන දේවල් ගැන. ඒ වගේම නියැදි වැටුප් පත්‍රිකාවක් හදලා බලමු. තමන්ගේ සේවක අයිතිවාසිකම් දැනගන්න එක වගේම වැටුප අඩුවෙන් ලැබුණොත් මොකද කරන්න කියන එකත් අපි කතා කරනවා. හරි එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. මේක තමයි හැමෝම දැනගන්න ආසාවෙන් ඉන්න දේ. ඒ කියන්නේ 2026 ඉඳන් ලැබෙන අලුත් අවම වැටුප කීයද කියන එක. ඔන්න බලන්න. 2026 ජනවාරි 1 වෙනිදා ඉඳන් බලපැවැත්වෙන විදිහට දකුණු කොරියාවේ අවම පයක වැටුප තමයි කොරියානු වොන් 10320. ආයමත් කියනවා නම් වොන් 10320. මේ තමයි නීතියෙන් නියම කරපු අඩුම ගාණ. දැන් මේ ගාණ නිකම්ම ගාණක් විතරක් නෙවෙයි. අපි පසුගිය අවුරුද්ද, ඒ කියන්නේ 2025 එක බැලුවොත් මේක 2.9ක වැඩිවීමක්. ඒකෙන් පෙන්නන්නේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක සේවකයන්ගේ ජීවන වියදමට සරිලන විදියට වැටුපත් යම් මට්ටමකින් ඉහළ යනවා කියන එක. හරි. ඉතින් පැයකට ගාණ දන්නවා. දැන් බලමු මාසෙකට කොහොමද මේක හැදෙන්නේ කියලා. කොරියාවේ සම්මත විදිහට මාසෙකට වැඩ කරන පෑ ගාණ 209ක් කියලා තමයි සැලකන්නේ. ඉතින් අපි මේ පෑ ගාණෙන් අර අලුත් පෑයට වැටුප ගුණ කරනවා. එතකොට ඒ ගණනය කිරීම අනුව මූලික මාසික වැටුප විදිහට ලැබෙනවා කොරියානු වොන් 2,156,880ක් විතර. මතක තියාගන්න මේක මූලික වැටුප විතරයි. ඒ කියන්නේ අතිකාල හෝ වෙනත් කිසිම දීවනාවක් එකතු වෙන්න කලින් ලැබෙන ගාණ. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. වැටුප් පත්‍රිකාවේ තියෙන දෝන ගාණ මීට වඩා වැඩි. ඇයි ඒ? මොකද මූලික වැටුපට අමතරව තවත් ගෙවීම් කීපයක්ම එකතු වෙන්න ඕන. අපි දැන් ඒ මොනවද කියලා බලමු. මුලින්ම තියෙන්නේ අතිකාල. එහෙම නැත්නම් ඕවර් ටයිම්. දවසට පෑ 8ට වැඩියෙන්, හරි සතියට පෑ 40ට වැඩියෙන් හරි වැඩ කරනවා නම් ඒ අමතර පෑවල් වලට වැඩිපුර ගෙවීමක් ලබන්න නීතියෙන්ම අයිතියක් තියෙනවා. වැදගත්ම දේ තමයි මේක. අතිකාල විදියට වැඩ කරන හැම පැහැයකටම සාමාන්‍ය පැහැයක වැටුප වගේ එකහමාර ගුණයක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 150ක ගෙවීමක්. මේක නීතියක්. හරි. ඊළඟට තේනවා රාත්‍රී සේවා දීමනාව. නයිට් ෂිෆ්ට් වැඩ කරනවා නම් ඒකටත් විශේෂ ගෙවීමක් හිමි වෙනවා. ඒ කියන්නේ රෑ 10 ඉඳලා උදේ 6 වෙනකල් ඔය කාලය ඇතුළත වැඩ කරනවා නම් සාමාන්‍ය පැයක වැටුපට අමතරව තවත් 150ක දීමනාවක් එකතු වෙන්න ඕන. අවසාන වශයෙන් මේ කොටසේ අපි බලමු රජයේ නිවාඩු දවසක වැඩ කළොත් මොකද වෙන්නේ කියලා. ඔව් ඒකටත් අනිවාර්යෙන්ම අමතර ගෙවීමක් තියෙනවා. මේකත් අර අතිකාල දීමනාව වගේමයි රජයේ නිවාඩු දවසක වැඩ කරනවා නම් ඒ දවසටත් සාමාන්‍ය වැටුප වගේ අඩුම ගානේ එකහමාරක් ගුණයක්. ඒ කියන්නේ 150ක් හෝ ඊට වැඩියෙන් ගෙවන්න ඕන. හරි. දැන් අපි මේ කතා කරපු ඔක්කොම එකට දාලා බලමු. ඇතරම වැටුප් පත්‍රිකාවක් හැදෙන්නේ කොහොමද කියලා අපි පොඩි උදාහරණයක් අරගෙන මේක ගණනය කරලා බලමු. හොඳයි අපි හිතමු කෙනෙක් එක මාසෙක වැඩ කරපු විදිය මෙහෙමයි කියලා. මූලික පැය 209ක්, අතිකාල පැය 20ක්, රාත්‍රී සේවා පැය 10ක් සහ නිවාඩු දවසක පැය 8ක් වැඩ කරලා තියෙනවා. දැන් මේකට අනුව වැටුප හදමු. මේක හරිම ලේසි. අපි පියවරෙන් පියවර යමු. මුලින්ම මූලික වැටුපක් ගණනය කරනවා. ඊට පස්සේ ඒකට අතිකාල ගෙවීම් එකතු කරනවා. ඊළඟට රාත්‍රී සේවා දීමනාවත්. අන්තිමට නිවාඩු දින ගෙවීමත් එකතු කරනවා. ඔන්න බලන්න මේ තියෙන්නේ ගණනය කිරීම. මූලික වැටුපට අර අතිකාල, රාත්‍රී දීමනාව සහ නිවාඩු දින වැඩ කරපුවා මේ ඔක්කොම එකතු වුණාම අවසාන දල වැටුප, ඒ කියන්නේ බදු අඩු කරන්න කලින් ලැබෙන මුළු ගාණ කොරියානු වොන් 2,62,192ක් වෙනවා. ඒ කියන්නේ වොන් මිලියන 2කටත් වැඩියි කියලා පුරුදු කරන්න බලන්න. හරි. ගණන් හිලව පැත්තකින් තියලා අපි දැන් කතා කරමු ඊටාම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සේවක අයිතිවාසිකම්. මතක තියාගන්න ඕනම දෙයක් තමයි මේ නීති කොරියාවේ වැඩ කරන හැම කෙනෙක්ටම කිසිම ભેදයකින් තොරව එක වගේ ආදාළ වෙනවා කියන එක. මේක තමයි දකුණු කොරියානු කම්කරු නීතියේ මූලිකම સિદ્ધාන්තය. කෙනෙක් කොරියානු ජාතිකයෙක්ද නැත්නම් විදේශිකයෙක්ද කියන එක කිසිසේත්ම වැදගත් නෑ. නීතිය කියන දේ හැමෝටම එකයි. සරලවම කිව්වොත් අවම වැටුප, අතිකාල ගෙවීම, රාත්‍රී දීමනාව මේ හැම දෙයකටම අදාළ නීති දෙගොල්ලන්ටම එකයි.
කොරියානු සේවකයෙක්ට ලැබෙන නීතිමය ආරක්ෂාවම විදේශීය සේවකයෙක්ටත් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන. කිසිම වෙනසක් නැහැ. එහෙනම් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය හිතමු වැටුප අඩුවෙන් ලැබිලා කියලා. එහෙම නැත්නම් වැටුප් පත්‍රිකාවේ වැරද්දක් තියෙනවා කියලා සැකයක් ආවොත් මොකක්ද කරන්න ඕන? අපි බලමු ඒ වෙලාවට ගන්න පුළුවන් පියවර මොනවද කියලා. කරන්න ඕන පළවෙනිම දේ තමයි අතට ලැබෙන වැටුප් පත්‍රිකාව හොඳටම පරීක්ෂා කරන එක. බලන්න ඕන මූලික වැටුප, අතිකාල, අනිද්දීමනා මේ ඔක්කොම වෙන වෙනම පැහැදිලිවම පෙන්නලා තියෙනවද කියලා. එහෙම නැත්නම් පැමිණිල්ලක් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයකදී උදව් ගන්න පුළුවන් නිල රජයේ ආයතනය තමයි රැකියා සහ කම්කරු අමාත්‍යාංශය. ඒකට කෙටියෙන් කියන්නේ MOEL කියලා. වැටුප සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවකට යාලට පැමිණිලි කරන්න පුළුවන්. හොඳයි මේ විග්‍රහය අපි මෙතනින් අවසන් කරනවා. හැබැයි අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැන ටිකක් හිතන්න. Taman වැඩ කරන හැම පැයකටම අදාළ નિયમિત වැටුප පත්‍රිකාවේ නිවැරදිව සටහන් වෙනවද? Tamanගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වීම සහ ඒවා ආරක්ෂා කර ගැනීම Tamanගේම වගකීමක්.